අයබෝන් මේ තියෙන්නේ dry grinding machine එකක්. මේක නම් කිලෝ 2.5 කියන්නේ 2500 කියන්නේ ග්‍රෑම් 2500 කිලෝ 2.5 කැපැසිටි එකට එන එකක්. මේ මැෂින් සාමාන්‍යයෙන් කාලයක් පාවිච්චි කරද්දී මේන්ටේනන්ස් හරියට කරන්න ඕනේ. විශේෂයෙන්ම එතකොට මේකේ වැඩ කරන්න ඇතුළ ක්‍රියාකාරීත්වය තියෙන්නේ ආම්චර් එකක් මාර්ගයෙන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට වාහනයක ස්ටාර්ටර් මෝටරයක් වැඩ කරන ආකාරයටම තමයි මේකේ ක්‍රියාවලිය තියෙන්නේ. එතකොට මේකේ ප්‍රධානම බලන්න ඕන දෙයක් තමයි මේ කාබන් බ්‍රෂ්. මෙන්න මෙතන සයිඩ් එකෙන් මේකෙන් තමයි කාබන් බ්‍රෂ් ඉන්සර්ට් කරන්න තියෙන්නේ. කාබන් බ්‍රෂ් කාලයක් යද්දි කොහොමත් ගෙවෙනවා. මේක තියෙන්නේ ගෙවෙන්න. ඒවා නිවැරදි ආකාරයට තියනවාද කියලා චෙක් කරගන්න ඕනේ. ඊට පස්සේ තවත් කාලයක් මේක පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් නිකන් කණ්ඩේ වෙනසක් හරි නැත්නම් පිටිපස්සෙන් දුමක් වගේ එනවනම් ඒ කියන්නේ මේක පොඩ්ඩක් ඇතුළ ගලවලා සර්විස් කරන්න ඕනේ මැෂින් එක සුද්ධ පවිත්‍ර කරලා. ඒක තමයි දැන් මේකෙන් කියලා දෙන්නනේ. මේක අලුත්ම මැෂින් එකක්. නමුත් මේකෙන් මම කියලා දෙන්නම් කොහොමද ඒ ටික කරන්න කියලා. මුලින්ම කාබන් බ්‍රෂ් එක අපි බලමු කොහොමද මාරු කරගන්නේ. තියෙන්නේ මෙතනින් සාමාන්‍යයෙන් ෆ්ලැට් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් ගත්තා නම් මෙන්න මේ කැප් එක මේක ගැලෙව්වට පස්සේ ඊළඟට තියෙන්නේ කාබන් බ්‍රෂ් එක. මේ තියෙන්නේ කාබන් බ්‍රෂ්. මේක දෙපැත්තට දෙකක් වෙනවා. මේ වගේ කාබන් බ්‍රෂ් දෙකක් වෙනා මැෂින් එකට මේක කාලයක් ඇති. මේක තමයි ඇතුලේ තියෙන ආම්ස් එක කියන්නේ උදාහරණයක් විදිහට මෙන්න මේ යුනිට් එක තමයි ඇතුළට එන්නේ. මේ තියෙන මෙහෙම ගත්තාම මේ මැෂින් එකට මේ යුනිට් එක තමයි මේක ඇතුළට එන්නේ. මේක තමයි කැරකෙන්නේ. සම්පූර්ණ යුනිට් එක මෙන්න මේ වගේ එන්නේ. මේක තමයි මේක ඇතුළේ මේක සෙට් වෙලා තියෙන්නේ. මේක කැරකෙන්නේ නැහැ. මේක ෆික්ස් වෙලා තියෙන්නේ. මේක තමයි ඇතුලෙන් කැරකෙන්නේ. එතකොට මේ තියෙන්නේ කාබන් බ්‍රෂ් මේ ඇතුලේ මේ හෝල්ඩර් එකක් එනවා. මේක මෙහෙම ඇවිල්ලා මෙන්න මේක මෙතනට තමයි මේ විදිහට සෙට් වෙන්නේ. මේ විදිහට තමයි සෙට් වෙන්නේ. එතකොට මේක කැරකෙනකොට ස්ටාර්ට් වෙන්න මේක අවශ්‍ය වෙනවා. කැරකෙනකොට මේක ගෑවිගෙන තමයි යන්නේ. එතකොට මේකේ තව විශේෂයක් තමයි කාබන් බ්‍රෂ් මාරු කරද්දී කාබන් බ්‍රෂ් එක ඉන්සර්ට් කරාට පස්සේ මෙතනින් මේකෙන් දාලා මෙතනින් මේකෙන් තද කරන්න පුළුවන්. ඒක ගොඩක් තද කරන්න එපා. ගොඩක් තද කරොත් කාබන් බ්‍රෂ් එක ගිහිල්ලා මේකට ගොඩාක් ඇයිලා හිටිනවා. එතකොට වෙන්නේ කාබන් බ්‍රෂ් එක ගොඩක් ගෙවෙනවා, කඩාගෙන යනවා. ඒක බ්‍රෂ් එකට එතකොට ඉක්මනට ගෙවෙනවා. ඒක නිසා මේක ගානට මේ යන්තම් ගෑවෙන ප්‍රමාණයට තිබ්බනම් ඇති තද කරන්න. හරි ඊළඟටත් බලමු මැෂින් එක කොහොමද ගලවන්න පටන් ගන්න කියලා. මුලින්ම මේක මේ පැත්ත අරගත්තාම මේ තියෙන මේ වයර් එක ඇවිල්ලා මෙතනින් සෙට් වෙන්නේ මෙහෙම. මේ එන හතරෙන් තමයි බෑක් කවර් එක ගලවගන්නේ. මෙතනින් එන හතර ගලවලා ඊට පස්සේ ඊටු ටික මම පෙන්නන්නම් කොහොමද කරන්නේ. මෙන්න මේ ආකාරයට තමයි ගැලෙවුවට පස්සේ එන්නේ මැෂින් එක. මේ තියෙන මේ වයර් ඇවිල්ලා සම්බන්ධ වෙන විදිය මෙන්න මෙතන හරියට කනෙක්ට් කරගන්න එක තමයි ඊට පස්සේ තියෙන්නේ. මේ තියෙන්නේ. මේක අපි ගලව ගන්න නම් මැෂින් එක අනික් ටික ගලවනවා නම් මෙතනින්
කොහොමත් ගලවන්න වෙනවා. මේක මේ වයර් එකයි සම්බන්ධ කරද්දිත් මේ පාට මතක තියාගෙන මේ විදිහටම කරන්න එක. වයර් එක මෙතනින් එතකොට ඩිස්කනෙක්ට් කරගන්න පුළුවන් සම්පූර්ණ. එතකොට මෙන්න මේ කෑල්ල කියන්නේ මේකේ මේ ස්විච් එක සම්පූර්ණයෙන් ස්විච් එක සම්පූර්ණයෙන් එතකොට වෙන් වෙනවා මෙතනින්. ඊට පස්සේ මේ ග්‍රයින්ඩරේ කොටස අපිට වෙන් කරගන්න පුළුවන් මෙතනින් පහසු. ඊට පස්සේ තව ප්‍රධාන දෙයක් තියෙනවා මේක මෙන්න මේක ඇතුලේ දැන් තියෙන්නේ මෙන්න මේ ආකාරයට. දැන් මේක ඇතුලේ මෙන්න මේ ආකාරයට තියෙන්නේ. මෙන්න මේ වලල්ල මුලින් මේක තමයි මේ කාබන් බ්‍රෂ් හෝල්ඩර් එකට වැටෙන්නේ. මේ වලල්ල අපි මෙතනින් බ්‍රෂ් හෝල්ඩර් එකෙන් පන්න ගෙන්නන්න නැත්නම් මේකත් එක්ක කැඩිලා එනවා. මේක සාමාන්‍යයෙන් මේ නියනක් ආධාරයෙන් ගන්න පුළුවන්. තියෙන මේක අතුලේ තියෙන්නේ ඒක පන්න ගන්නනේ. ඊට පස්සේ මෙතන යටින් පන්න ගත්තට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ කොටස ගලව ගන්න එක. කියන්නේ මෙන්න මේ බ්ලේඩ් කොටස මේ නට් එක ගලව ගන්න විදිහ මේකේ සිස්ටම් එක වෙන්නේ. මේක ගලවද්දී ටූල් එක දාලා මේ තියෙන මෙහෙම නිකන් කරකැවුවොත් මේක බ්ලේඩ් එකත් එක්ක කොහොම යනවා. එතකොට මේකේ සිස්ටම් එක තියෙන්නේ මේක ටූල් එක දාලා ඊට පස්සේ මේ නට් එකට මෙහෙම නියන සෙට් කරලා තද කරලා තමයි මෙතනින් ගලවන්න ඕනේ. දැන් ගැලවිලා තියෙන්නේ. ඒක එකපාරක් පල්ල ගත්තට පස්සේ දැන් මේ තියෙන්නේ මේක ගලව ගන්න ඕනේ. ඊළඟට මේක පිළිවෙල ගලව ගන්නකොට මතක තියාගන්න මුලින්ම මේ නට් එක ගලවන්නේ. ඊට පස්සේ වොෂර් එක තියෙනවා. මේ වොෂර් එක. ඊට පස්සේ මෙන්න මේ පොඩි බ්ලේඩ් එක තියෙනවා. ඊට පස්සේ තමයි මේ ලොකු බ්ලේඩ් එක එන්නේ. ඊට පස්සේ එනවා තව පොඩි බ්ලේඩ් එකක්. හරි. දැන් මේ කෑල්ල අපි කොටස මෙතන ගලවගෙන ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ නට් හතර තියෙන මේ හතර තමයි ඊළඟට ගලව ගන්න. දැන් මේක මේ වාදනය වෙනම මෙතනින් ගන්න පුළුවන්. මේක යට පැත්තේ තියෙනවා මේ රබර් සීට් එකයි මෙතන වොෂර් එකයි. මේක සාමාන්‍යයෙන් ඇලවිලා වගේ තියෙන. ඒ වුණාට මේක ගලවලා එළියට ගන්න පුළුවන් වෙනම. මේක සුද්ධ කරද්දී මෙතනත් මේක පන්නලා මෙහෙම මේ වගේ සුද්ධ කරගන්න පුළුවන්. මේ රබර් එකත් ගැලවි. මේ වාදනය ඊට පස්සේ හොඳට සුද්ධ කරගන්න. ඊට පස්සේ අපිට තියෙන මේකේ ආම්චර කොටස
වෙනම ගලව ගන්න. මෙතනදී වැදගත්ම දේ තමයි අපි යටින් අර ඉස්සල්ලා මේ කාබන් බ්‍රෂ් හෝල්ඩර් එකට හයි වෙන ස්ක්‍රීන් එක පන්නගත්ත එක. මේක අනිවාර්යෙන්ම කරන්න කළ යුතු දෙයක්. නැත්තම් මොකද මේක මෙන්න මේ හෝල්ඩර් එකට වැටලා තින්නේ. නැත්තම් මේක ඇදිලා එනවා, ගලවන්න බෑ. ඒත් මේක ඇදි ඩැමේජ් වුණොත් එහෙම ආයි හරියට වැඩ කරන්නේ නැහැ මැෂින් එක. මේක මෙන්න මේ ඇන හතර තියෙන මේ ඇන හතර තමයි මේක ගලවන්න ඕනේ. දැන් තියෙන්නේ මේක මෙතනින් පන්නලා ගන්න එක. මෙතන පොඩ්ඩක් ටයිට් තියෙන්නේ. මේක පොඩ්ඩක් ලූස් කරගන්න වෙනවා. මේක මෙහෙම ගැලෙවුවත් පොඩ්ඩක් ටයිට් තියෙන්නේ. මොකද යටින් මේක රේසර් එකට තද වෙලා තියෙන්නේ. මෙන්න මේ කොටස මෙහෙම ගැලෙවුවාම මේක තමයි ආම්චර් එක. මේ තියෙන්නේ කාබන් බ්‍රෂ් එක සෙට් වෙන තැන. එතකොට ඒක මම පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි අර මුලින් මං කිව්වේ පන්න ගන්න කියලා. මෙන්න මේක තමයි මෙතනින් තමයි පන්න ගත්ත මේක මෙන්න මේකට වැටලා තියෙන්නේ. මේ වලල්ල මෙන්න මේකට වැටලා තියෙන්නේ. මේක තමයි පන්න ගත්තේ දෙපැත්තෙම. මේක පැන්නුවේ නැත්තම් මේක මේ අදලා ගන්න අමාරුයි. මේක ඩැමේජ් වෙනවා පන්නලා ගන්නකොට. ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් මේක හොඳට සුද්ධ කරගන්න එක. සාමාන්‍යයෙන් මේක නම් අලුත් දෙයක් නිසා කිසිම මුකුත් වෙලා නැහැ. මේ කාලයක් පාවිච්චි කරද්දී මේ කාබන් බ්‍රෂ් එක මෙහෙමනේ ඇතිල්ලෙන්නේ. මේකේ ගොඩක් මේ කාබන් ගෑවෙනවා, කාබන් ඩිපොසිට් වෙනවා මේ වැඩ කළාම. මෙන්න මේ කොටස හොඳට ක්ලීන් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔය කන්ටැක්ට් ක්ලීනර් ටිකක් වගේ දාලා හොඳට මේ රෙදි කෑල්ලෙන් හරි හොඳ බ්‍රෂ් එකකින් හරි ඇතිල්ලුවොත් මේක හොඳට ක්ලීන් වෙලා යනවා. මේ කළු පාට ටික අයින් වෙලා. ඊට පස්සේ මේවත් සාමාන්‍යයෙන් ක්ලීන් කරගන්න පොඩ්ඩක් මේ කොටස. ඊට පස්සේ මේ තියෙන ස්ටේටර් එක මේක සාමාන්‍ය විදිහට ක්ලීන් කරද්දී මේ ඇතුළ හොඳට ක්ලීන් කරගන්න. මේක ගලවලා ගන්නත් පුළුවන්. ඒකත් මම පෙන්නන්නම් කොහොමද ගලවලා ගන්න කියලා. මෙන්න මේ ඇන දෙක තමයි මේකට ගලවන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගැලවිලා ඉන්නේ. මේ තියෙන්නේ මේ කොටස. දැන් ඇත්තට මැෂින් එක සම්පූර්ණ ගලවලා තියෙන්නේ. මේකේ තව ගලවන්න කැලලක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ මේවා හොඳට සුද්ධ කරගන්න ඕනේ. කන්ටැක්ට් ක්ලීනර් වගේ දාලා හොඳට ක්ලීන් කරලා ආයි මේ විදිහට තමයි හයි කරන්න ඕනේ. එහෙම හයි කරා නම් මැෂින් එක එතකොට ආයි අලුත් බ්‍රෑන්ඩ් නිව් මැෂින් එකක් වගේ දුවන්න පුළුවන්. සාමාන්‍යයෙන් තවත් කාලයක් යද්දි මැෂින් එකේ බෙයාරින් සද්ද වෙන්න ගන්නවා. සාමාන්‍ය වාහනයක බෙයාරින් එකක් වගේ තමයි පොඩි දකඩක් දාලා වගේ සද්දයක් එනවා. ඒක එන්නේ එකක් මෙන්න මෙතන ඔයිල් සීල් එකක් එනවා. මේ තියෙන්නේ මෙන්න මේ වගේ ඔයිල් සීල් එකක් එනවා. මේක න වෙන මැෂින් එකක සීල් එකක්. මේ වගේ ඔයිල් සීල් එකක් තමයි මෙතනට වදින්නේ. ඊට පස්සේ ඔයිල් සීල් එක වදිනට පස්සේ මෙතන මේක ඇතුලේ එනවා රේසර් එකක්. මෙන්න මේකේ මේ ඇතුලේ මෙන්න මෙතනට රේසර් එකක් වදිනවා. මේක සාමාන්‍යයෙන් අපිට නිකන් අතින් ගලවන්න බෑ. මේක ලියවන පට්ටලයකට ගිහිල්ලා කිව්වහම මේ රේසරේ ගලව ගන්න ඕනේ කියලා මේ ඒගොල්ලෝ ඒක නිවැරදි ආකාරයට ගලවලා දෙනවා. ඊට පස්සේ ආයේ එහෙම ඒගොල්ලොන්ටම කියලාම රේසරේ හයි කරලා දාගන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේකේ මුලින්ම යන්නේ මෙතන රේසරේ තමයි ගිහිල්ලා සද්ද වෙන්නේ. ඊට පස්සේ ඒකත් එක්කම
බලද්දි මේ රේසර් එක චෙක් කරගන්න මේ යට තියෙන එක මෙතන මේ රබර් කැප් එකක් තියෙන්නේ. මේ රේසර් එක තමයි අනික් එක. ඔය රේසර් දෙක තමයි සාමාන්‍යයෙන් රේසර් ශබ්දය යද්දි මේක එන්න ගන්න. මේ දෙක මාරු කරලා ක්ලීන් කරලා මැෂින් එක දැම්මට පස්සේ අලුත්ම මැෂින් එකක් විදිහට තමයි එන්නේ.